සුද්ධෝදන රජතුමා ලාංකිකයෙක්ද? ඔක්කාක රාජවංශයෙන් පැවතෙනවායි කියන සුද්ධෝදන රජතුමා ඔක්කාක රාජවංශයේ ලාංකික නම් සුද්ධෝදන රජතුමත් ලාංකිකයිලු. මේ ඔක්කාක රාජවංශය ගැන මුලින්ම සඳහන් කරන්නේ බුදුන් වහන්සේනේ. දීඝනිකායේ සීලක්ඛන්ධ වග්ගයේ අම්බට්ට සූත්‍රයේ අම්බට්ට මානවකයාට බුදුන් වහන්සේ සඳහන් කරනවා ඔක්කාක රාජවංශය සහ ශාක්‍ය වංශය ගැන. එතකොට ඔන්න ත්‍රිපිටකයෙන්ම තියෙනවා ඔක්කාක රාජවංශය ගැන ඉන්දියාවේ අදහසක්. මොකද බුදුන් වහන්සේ හිටියේ ඉන්දියාවේනේ. හැබැයි මේ ඔක්කාක රාජවංශය සුද්ධෝදන රජතුමාගෙන් ඉන්දියාවේ අවසන් වෙනවා. ඔබ අහලා ඇතිනේ සුද්ධෝදන රජතුමාගේ තාත්තා සිංහනු. සිංහනුගේ තාත්තා ජයසේන. ජයසේන කියලා කියන්නේ කිඹුල්වත්පුර ශාක්‍ය රජතුමා. එතුමගෙන් කතාව පටන් ගත්තොත් ජයසේන රජතුමාට හිටියා පුතෙකුයි දුවකුයි. සිංහනු කියන්නේ පුතා, යශෝදරා කියන්නේ දුව. මේ යශෝදරා බුදුන් වහන්සේ සිද්ධාර්ථ කුමාරය සරණ පාවාගත්ත යශෝදරා නෙමෙයි. මේ යශෝදරා දියණිය විවාහ වෙලා හිටියේ අංජන නම් කුමාරයෙක් එක්ක. ඒ දෙන්නට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. පුතා අංජන, ඒ තාත්තගේ නමමයි දාලා තියෙන්නේ. දූ කුමරිය කච්චානා. මහා වංශයට අනුව ඒ කච්චානා කුමරිය විවාහ වෙන්නේ සිංහනු රජතුමත් එක්ක. ඒ කියන්නේ සහෝදරියගේ දුවව බඳිනවා මාමා. මේ තියෙන මහා වංශය. එවකට ශාක්‍ය වංශයේ රජතුමා ජයසේන. ජයසේන රජතුමාට හිටියා සිංහනු කියලා පුතෙකුයි යශෝදරා කියලා දියණියකයි. එතකොට යශෝදරා දියණිය විවාහ වෙනවා අංජන කියලා කුමාරයෙක් එක්ක. ඒ විවාහයෙන් ඔවුන්ට දරුවන් දෙදෙනෙක් ලැබෙනවා. ඒ තමයි කච්චානා කියන දියණියයි ආයිමත් තව අංජන කියලා කුමාරයෙකුයි. මෙන්න මේ කියන කච්චානා කියන දියණිය විවාහ වෙනවා කියලා කියන්නේ ඔහුගේ අංජන නම් කුමාරයෙක් යලිත් කච්චානා නම් කුමරියකයි දරු දෙනෙක් වූ ඒ කච්චානා කුමාරිකාතුමෝ සිංහනු නම් රජුගේ මෙහෙසිය විය. ඒ කියන්නේ සිංහනු කියලා කියන්නේ මේ ශාක්‍ය වංශයේ ඊට පස්සේ ජයසේන රජතුමාට පස්සේ රජ වෙන ඔහුගේ පුතා සිංහනු. ඒ කියන්නේ මාමා. සිංහනු කියන්නේ මාමා. සිංහනුගේ නැගණියගේ දියණිය තමයි කච්චානා. එතකොට මේ කච්චානා කුමරිය විවාහ වෙනවා මේ සිංහනු කියන මාමත් සමග. එතකොට සිංහනු කියලා කියන්නේ ඇත්තටම සුද්ධෝදන රජතුමාගේ පියාණන්. එහෙනම් කච්චානා කියලා කියන්නේ සුද්ධෝදන රජතුමාගේ මෑණියන්. එතකොට සුද්ධෝදන, දෝතෝදන, අමිතෝදන, සුක්කෝදන, සක්කෝදන කියලා අමිතා ප්‍රමිතා කියලා දරුවන් පිරිසක් ඒ විවාහයෙන් සිංහනු රජතුමාට ලැබෙනවා. එතකොට මේ සුද්ධෝදන රජතුමා ශාක්‍ය වංශයේ රජු බවට පත් වෙනවා සිංහනු රජුගෙන් පස්සේ. ඒ කියන්නේ වැඩිමහල් පුත්‍රයා. ඊළඟට මෙන්න මෙතනින් තමයි අපේ කතාව පටන් ගන්නෙ. සුද්ධෝදන රජතුමාගේ සොයුරිය අමිතා ප්‍රමිතා කියලා ඉන්නවනේ. අමිතා ප්‍රමිතා කියලා. ඒතර අමිතාතමෝ සුප්‍රබුද්ධ නම් ශාක්‍ය රජහට මෙහෙසිය විය. මෙහෙසිය වී බද්දකච්චානා. ඔය කියන්නේ යශෝදරා දේවීන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා සරණ පාවා ගන්න කෙනා සහ දේවදත්තයයි දරු දෙදෙනෙක් වූහ. එතකොට මේ අතීතයේ මේ විවාහ සිද්ධ වෙන්නේ ඔක්කොම සහෝදර සහෝදරියන් අතර. ඒ කියන්නේ සුද්ධෝදන රජතුමාගේ නැගණියගේ දුවව තමයි විවාහ වෙන්නේ සුද්ධෝදන රජතුමාගේ පුත්‍රයා සිද්ධාර්ථ. එතකොට මේ ලේ නෑකම කියන එක තමයි විවාහය වෙන්නේ ඒ කාලේ. නමුත් අද වගේ ලේ නෑයන් විවාහ වුණාම මෙහෙම ප්‍රශ්න එනවා. එහෙම ඒ කාලේ ප්‍රශ්නයක් නෑ. ඉතින් ඇත්තටම අපි මිනිස්යන් විදියට අපේ පෞල් සංස්ථා මුකුත් ඒ සංස්කෘතියක් තිබ්බේ නැත්නම් අපි අයාලේ ගිය පිරිසක් බවට පත් වුණොත් පාරට වැටුනහම අපි දන්නේ මේ අපේ අම්මද නංගිද කියලා. සත්තුන් ගැන ඔබ කල්පනා කරලා බලන්නකෝ. පූසෝ බල්ලෝ එහෙම ඒ අයට වැඩක් නැහැනේ මේ මගේ පුතාද මගේ අම්මද කවුද කියලා. ඒ අය සංවාසයේ දෙනවා. ඉතින් එතනින් දරු මල්ලෝ බිහි වෙනවා. ඉතින් මේකම තමයි මනුස්ස වර්ගයාටත් පොදු. නමුත් බුදුදහම ආශ්‍රය කරගෙන බුදුරජාණන් වහන්සේ කරේ සංස්කෘතියක් හැදුවා. ගාල් කරා පිරිස හික්මෙව්වා. මෙන්න මේ විදිහට කරන්න එපා. මෙහෙම ඒකෙන් අදහස් කරන්නේ මේ බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ ඥාති විවාහ වීම නැවැත්තුණා කියලා.
නමුත් උන්වහන්සේ එතනදී කරන්නේ අර සත්තු වගේ හැසිරිච්ච පිරිස යම්කිසි සංස්කෘතියකට ගෙනල්ලා මේක තමයි ඔබ පාලනය කරගත යුතු හිත කියලා සඳහන් කරපු එකයි. දැන් මහා වංශයේ දෙවනි පරිච්ඡේදයෙන් සුද්ධෝදන රජතුමාගේ සොහොයුරා සුද්ධෝදන රජතුමා ශාක්‍ය වංශයේ රජු බවට පත් වෙලා මේ අමිතෝදන කියන සොහොයුරාගේ චරිතය මෙතනින් අවසන් වෙනවනේ. එතකොට මෙතනින් අවසන් වෙනකොට මේ චරිතය නැවත අපට හම්බ වෙනවා මහා වංශයේ 8 වන පරිච්ඡේදයෙන්. ඒ කියන්නේ සුද්ධෝදන රජතුමාගෙන් පස්සේ ශාක්‍ය වංශය එතනින් ඉන්දියාවේ නවතිනවා. මොකද හිටපු එකම කුමාරයා සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ හැර යනවා. හැර ගියාට පස්සේ අනිත් කට්ටිය ප්‍රජාපති, යශෝදරා, රාහුල කුමාරයා ඒ ආදී සියලුම අය පැවිදි වෙලා රහත් භාවයට පත් වෙනවා. එතනින් ඒ ශාක්‍ය වංශය ඒ රජමාලිගේ පවා හිස් වෙනවා. හැබැයි හිස් වුණාට මෙතන මේ අමිතෝදන ශාක්‍ය කියන රජතුමාව අපිට නැවත හම්බ වෙනවා. මේ පඬුවස්දෙව් රජතුමාට ලංකාවට එන පඬුවස්දෙව් රජතුමා මතකයිනේ. ඒ කියන්නේ විජයගෙන් පස්සේ විජායි කුමරිය ගෙනල්ලා සරණ පාවා ගන්නවා කුවේණිය එලවලා. නමුත් ඒ අයට දරුවන් හිටියේ නෑ. ඉතින් විජයගෙන් පස්සේ ලංකාවේ රජකම ගන්න පඬුවස්දෙව් රජතුමාව ඉන්දියාවෙන් අපි ගෙන්න ගන්නවා. ඒ ගෙන්න ගන්නකොට බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. මෙහෙසියක් නැති බැවින් ඒ කුමර ඒ තාක් අභිෂේක නොකලේය. ඒ කියන්නේ පඬුවස්දෙව් රජතුමාට විවාහ වෙන්න කුමරියක් නැති හින්දා අභිෂේක කළේ නෑ ලංකාවේ. අමිතෝදන ශාක්‍ය රජහට පණ්ඩු ශාක්‍ය නම් පුත්‍රයෙක් විය. අන්න සුද්ධෝදන රජතුමාගේ මල්ලි අමිතෝදනට පණ්ඩු ශාක්‍ය කියලා කුමාරයෙක් හිටියා. ඒතෙමේ ශාක්‍යයන්ගේ පරිහානිය දැක සිය ජනයා හැරගෙන අප්‍රසිද්ධ වේශයකින් ගංගා නම් ගඟින් එතර ගොස් එහි නුවරක් ඉදිකොට රජ කරන්නේ දරුවන් 7 දෙනෙක් ලද්දේය. අන්න අර අමිතෝදන රජතුමාගේ පුතා පණ්ඩු ශාක්‍යයට මෙන්න එයා එතනින් කලකිරිලා ගිහිල්ලා එයා මහාන වෙන්න ගියේ නැහැ. මේ ඔක්කොම බුද්ධ අධිෂ්ඨාන මතක තියාගන්න. ලංකාද්වීපයේ බුදුදහම පිහිටවන්න ශාක්‍ය පරම්පරාවකින් පැවතෙන කෙනෙක්ගෙන් බුදුදහම තවදුරටත් අවුරුදු 2500ක් 5000ක් කාලයක් වෙනකන් අරගෙන යන්න මේ බුද්ධ අධිෂ්ඨාන. රජය කරන්නේ දරුවන් 7 දෙනෙක් ලද්දේය. එතකොට දරුවන් 7 දෙනෙක් ලැබුණා. ඒකෙන් එක් අයෙක් තමයි භද්‍රකච්ඡායනා, අනිත් 6 දෙනා සහෝදරියන්. භද්‍රකච්ඡානා නම් වූ සියලු ස්ත්‍රීන් ලක්ෂණයන්ගෙන් යුක්ත වූ ජනයා විසින් අභිප්‍රේරිත මහා මනාරූ ඇති කිස්දෝන්, ඒ කියන්නේ බඩපිස්සි දුවක වැදුවා. භද්‍රකච්ඡානා කියන්නේ පවුලේ බාලයා. ඇය පිණිස රජදරු කෙනෙක්. දැන් මෙතන කියනවා ඒ භද්‍රකච්ඡායනා කුමරිය සමග විවාහ කරගන්න විවාහ යෝජනාවක් ගෙනාවලු එක රජ කෙනෙක්. නමුත් ඒක අවලංගු වෙලා පස්සේ මේ පණ්ඩු ශාක්‍යයා තීරණය කරනවා මේ භද්‍රකච්ඡායනා කුමරියව ලංකාවට එවන්න. 32ක් ගැහැණුන් සමග ඇය හා ලංකාවට එවනවා පඬුවස්දෙව් රජුගේ ආවාහ පිණිස. එතකොට පඬුවස්දෙව් රජතුමත් මතක තියාගන්න මහා වංශයට අනුව 32ක් කැමතියන් එක්ක තමයි ඉන්දියාවෙන් පඬුවස්දෙව් රජතුමත් ලංකාවට එන්නේ. එතකොට ඒ 30 දෙනාට මේ 30 දෙනා හම්බ වෙලා ඒ අය විවාහපත් වෙනවා. එතනින් ඒ අයට දරුවන් ලැබෙනවා. ඉතින් පඬුවස්දෙව් රජතුමාට ඊට පස්සේ භද්‍රකච්ඡායනා කියලා කුමරියක් ලැබෙනවා. දූ කුමරියක්, මාමාවරුන්. ඊළඟට මෙතන තව මහා වංශයේ 9 වන පරිච්ඡේදයේ මෙතන ආයිමත් කියනවා භද්‍රකච්ඡායනා දේවියගේ ලක්දිව ගමන් අසා මෑණියන් විසින් මෙහෙවන ලද පුත්‍රයෝ එකකු තබා මෙහි අවුය. දැන් මේ මොකද්ද මේ කියන්නේ? භද්‍රකච්ඡායනා මේ භද්‍රකත්යායන කියලා තමයි ඇත්තට මේ දේවියගේ නම තියෙන්නේ මහා වංශයේ. භද්‍රකච්ඡායනා කියලා අපි මේ ලේසියට කිව්වට. එතකොට
දැන් මෙතන දැන් පණ්ඩු ශාක්‍යයාගේ දියණියනේ භද්‍රකච්ඡායනා. ඒතර භද්‍රකච්ඡායනා මෙහෙට ලංකාවට එව්වට පස්සේ මෑණියන් මොකද කරන්නේ? අර අපි කිව්වනේ 7 දෙනෙක් සහෝදර සහෝදරයෝ කියන්නේ භද්‍රකච්ඡායනා සමග තව 6 දෙනෙක් ඉන්දියාවේදී පණ්ඩු ශාක්‍යයට හිටියා කියලා. ඒකෙන් භද්‍රකච්ඡායනාව එවනවා. එව්වට පස්සේ භද්‍රකච්ඡායනාගේ මෑණියන් මොකද කරන්නේ? එක් අයෙකු එහෙ තියාගෙන අනිත් 5 දෙනත් ලංකාවට එවනවා. ඒ කියන්නේ 7 දෙනෙක් හිටියා භද්‍රකච්ඡායනාව එව්වාම 6යි. ඊළඟට එක්කෙනෙක් එහෙ තියාගෙන 5 දෙනෙක් මෙහෙට එවනවා. ඒ 5 දෙනා තමයි ලංකාවට ඇවිල්ලා මේ එක එක ගම් පිහිටවන්නේ පඬුවස්දේව රජතුමා සමග එක්ව. කියන්නේ රාමගෝණ, ඊළඟට උරුවෙලේ, අනුරාධ, ඊළඟට විජිත ග්‍රාමය, දීර්ඝායු කියන කුමාරයා, රෝහණය කියලා මේ ගම් පිහිටවනවා මේ පුජ්‍යලයන්. ඊළඟට ලංකාවේ පළමුවෙනේ මේ වැවක් හැදුවයි කියලා මෙතන සඳහන් වෙනවා. අනුරාධ කියන ග්‍රාමයේ තෙමේ දකුණු දිගින් අනුරාධ කියන සෙනවියා දකුණු දිගින් වැවක් කරවීය. එතකොට අනුරාධ ග්‍රාමය ඇත්තටම හැදුවයි කියලා මහා වංශයේ සඳහන් වෙන්නේ පඬුවස්දේව රජතුමාගේ ඒ ආපු පිරිසෙන් කෙනෙක්. ඒ කියන්නේ භද්‍රකච්ඡායනා කුමරියගේ සහෝදරයෙක් විදිහට තමයි එතන සඳහන් වෙන්නේ. ඊළඟට මෙන්න මෙතනින් තමයි අපේ කතාව පටන් ගන්නෙ. එතකොට මහා වංශයට අනුව මේ භද්‍රකච්ඡායනා දේවියගේ සහෝදරයන් 5 දෙනෙක් ආවා ලංකාවට. ඒ අයගෙන් දීර්ඝායු කියලා සහෝදරයෙක් හිටියා. ඒ දීර්ඝායු කියන සහෝදරයාගේ පුත් දීඝගාමිනී ගැන තමයි ඔය උන්මාද චිත්‍රා සහ දීඝගාමිනී කතාව පටන් ගන්න. එතකොට දැන් අපිට කියන්න ඕනුනේ ඒක නෙමෙයි. මෙතන තියෙන තර්කයේ බලන්න ශාක්‍ය වංශයේ ඔක්කාක පරපුරෙන් පැවතගෙන ආපු ඒ ඉන්දීය ශාක්‍ය වංශය සුද්ධෝදන රජතුමාගෙන් අවසන් වෙලා. නමුත් කොනක් ඉතුරු වෙලා සුද්ධෝදන රජතුමාගේ සොයුරු අමිතෝදන යම් පැත්තකට ගිහිල්ලා ගංගානම් ගඟ පැත්තට ගිහිල්ලා එයාගෙන් පැවතගෙන එන දරුවෙක් භද්‍රකච්ඡායනා කියන දරුවෙක් ලංකාවට ඇවිල්ලා පඬුවස්දේව සමග විවාහ වෙලා මේ දරුවන් හදනවා. මේ හැදීමත් එක්ක අර එතනින් නැවතිච්ච ඉන්දියාවේ නැවතිච්ච ඔක්කාක රාජවංශයේ සුද්ධෝදන රජතුමාගෙන් නැවතිච්ච රාජවංශය ශ්‍රී ලංකාවේ ස්ථාපිත වෙනවා භද්‍රකච්ඡායනා කුමරිය සමග. ඒ කියන්නේ අමිතෝදන රජතුමාගේ පුතා පණ්ඩු ශාක්‍ය භද්‍රකච්ඡායනා. එතකොට ඔන්න ඔක්කාක පරපුර ලංකාවේ ව්‍යාප්ත වෙන්නේ ඔය අනුව තමයි. දැන් සුද්ධෝදන රජතුමා ලංකාවේ ඒ අනුව බුදුරජාණන් වහන්සේත් ලංකාවේ කියලා කියන කට්ටියගේ පරේෂණයක් වෙතට අපි යමු. සුද්ධෝදන, දෝතෝදන, සක්කෝදන, සුක්කෝදන, අමිතෝදන යනුවෙන්. ඒතර ඒ අනුව අපිට පැහැදිලි වෙනවා මේ සීහහනු රජතුමාගේ වැඩිමහල් පුත්‍රයාගේ නම සුද්ධෝදන, ඒ වගේම බාලම පුත්‍රයාගේ නම අමිතෝදන කියලා. මේ සීහහනු එහෙම නැත්නම් සිංහහනු කියන රජු සම්බන්ධව තවදුරටත් පුරාවිද්‍යා සාධක තියනවාද කියලා මම ගවේෂණය කළා. එතනදී මට හම්බ වුණා දීඝවාපියේ කලියෝඩේ පිහිටි සෙල්ලිපියක මේ සිංහහනු රජතුමා සම්බන්ධව සඳහන් වෙලා තියෙනවා කියන කාරණය. රාවණ රජුගේ සෙල්ලිපි නැමැති ග්‍රන්ථයේ 83 වන පිටුවේ එම සෙල්ලිපිය මෙන්න මේ වගේ දැක්වෙනවා. දැන් සිංහල ශිලාලේඛන සංග්‍රහය මහාචාර්ය නන්දසේන මුදියන්සේ මහත්තයාගේ ඒකට අනුව නම් ඔය ත්‍රිකුණාමලයේ කලියෝඩේ කියන ප්‍රදේශයේ තියෙන්නේ මෙන්න මේ සෙල්ලිපි තුන තමයි. ඉතින් මේ මහත්තයා කියන මේ රාවණා රජුරුවන්ගේ කාලේ මොකද්ද සෙල්ලිපියක් මේකේ ෆොටෝ එකක් ඔය හරි තියෙනවා නම් මොකද මම දන්න තරමින් ඉන්ස්ක්‍රිප්ෂන් ඔෆ් සිලෝන් අපේ පරණවිතාන මහත්තයාගේ පොතේ නම් මේක නැතුව ඇති. එහෙනම් එතුමා කියනවානේ මේ පරණවිතාන මහත්තයාගේ පොතේ තියෙන එකක් කියලා. නමුත් මේ කියන්නේ රාවණා රජුරුවන්ගේ කාලේ මොකද්ද එහෙම පොතක ඒ සම්බන්ධයෙන් ලියපු පොතක තියෙනවා කියලා තමයි මේ කියන්නේ. එතකොට මේ සෙල්ලිපියේ ෆොටෝ එකක් දාන්න කියන්න ඕනේ සහ මේක තියෙන තැන කොහෙද ඒ අපිට ගිහිල්ලා බලන්න පුළුවන්ද කියලා බලන්න. සිංහල පරිවර්තනය මම කියන්නම්.
සිංහහනු රජුගේ පුත් අමිතෝදනගේ පුත් වූ චොරිකිය මහතිස්සගේ මධ්‍යම බිරිය වූ නමලියගේ ලෙන සංඝයාටයි. එනුව අපිට පැහැදිලි වෙනවා මේ සිංහහනු රජතුමාගේ මුණුපුරෙක් වුණු මහාතිස්ස කියන කුමාරයාගේ බිරිය සංඝයාට කරපු යම්කිසි පූජාවක් සම්බන්ධව තමයි මේ ශිලාලේඛනය සටහන් කරලා තියෙන කියන කාරණය. නමුත් මෙතනදී මට අවශ්‍ය වුණේ ඔබට දැනුවත් කරන්න මේ සිංහහන එහෙම නැත්නම් සිංහහනු කියන රජතුමා සම්බන්ධව පුරාවිද්‍යා ශිලාලේඛන සාක්ෂියක් අපිට හම්බ වෙනවා දීඝවාපියේ කලියෝඩයෙන් කියන කාරණය. එතකොට දැන් මෙන්න මේක පටලවාගෙන තියෙන කාරණේ. දැන් මම කලින් කිව්වනේ ඔබට අමිතෝදන රජතුමාගේ දූ කුමරියක් නේ බද්දකච්චායනා කියන්නේ. එතකොට යානේ ඔය අපේ පඬුවස් දෙව් රජතුමාගේ ආවා පිණිසෙවන්නේ. ඊට අමතරව මං කිව්වා නේද ඔබට මතකද තව සහෝදරයන් 5 දෙනෙක් ලංකාවට එව්වයි කියලා මේ බද්දකච්චානාගේ මෑණියන් විසින්. එතකොට එන්න ඔය අනිත් ආපු සහෝදරයා 5 දෙනාගෙන් එක්කෙනෙක් තමයි ඔය කියන විදිහට ඔය සෙල්ලිපිය ඇත්තනම් ඔය ඔහොම සෙල්ලිපියක් තියෙනවා නම් ඒ සෙල්ලිපියේ සඳහන් වෙන්නේ ඔය බද්දකච්චායනාගේ සහෝදරයෙක් ගැන. ඒ කියන්නේ එතුමියගේ බද්දකච්චායනාගේ අම්මා. ඒ කියන්නේ අමිතෝදනගේ ලේලිය පණ්ඩු ශාක්‍යයාගේ බිරිඳ භාර්යාව විසින් ලංකාවට එවනවා බද්දකච්චායනාගේ ඉතුරු සහෝදරයන් ටික. ඒ සහෝදර කෙනෙක්ගේ ඒ සහෝදරයෙක්ගේ මෙහෙසියක් විසින් තමයි මේ ගල්ලෙන සංඝයාට පූජා කරලා තියෙන්නේ. එතකොට සංඝයාට මේක පූජා කරන්න ඔය කියන්නේ බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරාට පස්සේ ශ්‍රීපතුල් එහෙම පිහිටෝලා ආපහු වැඩියට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට එන්න කලින් තිබ්බ බුදුදහම ගැන මේ කියන්නේ. මොකද ශාක්‍ය වංශයේ පරම්පරාවකින්නේ දැන් මේ රජපෙළපත දැන් ආයි පටන් අරන් තියෙන ලංකාවේ. එතකොට ඒ අය ගල්ලෙනක් හදලා පූජා කරලා තියෙනවා. එවකට හිටපු කවුරු හරි රහතන් වහන්සේලා ලංකාවේ හිටියානම්. ඒ කියන්නේ මිහිඳු හිමියන් එන්න කලින්. මිහිඳු හිමියන් එන්න කලින් ලංකාවේ බුදුදහම තිබ්බයි කියන එක මේ ඒක ප්‍රත්‍යක්ෂයිනේ. මොකද සිරිපතුල් ගල් තියෙනවා. ඊළඟට මේ මිහිඳු හිමියන් පැමිණීමට කලින් කරපු යම් ගල් ගුහා ඒ වගේ දේවල් තියෙනවා ලංකාවේ. ඒතකොට බ්‍රාහ්මී අක්ෂර වලින් ගල් මේ ඒ ගල් කැටයම් කරේ බ්‍රාහ්මී අක්ෂර වලින් ගල්ලෙනේ කැටයම් කරේ අගත අනගත ශගෂ කියලා 4 දිසින් පැමිණි සංඝයාට පූජා කරමු කියලා කිව්වේ ඇත්තටම ලංකාවේ භාෂාව නෙමෙයිනේ බ්‍රාහ්මී අක්ෂර. ඒ කියන්නේ ඉන්දියාවේ ඉන්නනුත් තාපු කෙනෙක්ට කියෝ ගන්න පහසු වෙන්න තමයි ඒ බ්‍රාහ්මී අක්ෂර වලින් ලිව්වේ. ලංකාවේ තිබිලා තියෙන සිංහල භාෂාවනේ. සීහල සංඝ කියලානේ කියලා තියෙන්නේ මහාචාර්ය රාජසෝම දේවයන්ට අනුව. ඒත් එක්කම මම නැවතත් සුද්ධෝදන රජතුමා සම්බන්ධව ගවේෂණය කරලා ලබාගත් තොරතුරු සාකච්ඡා කරන්නම්. ශ්‍රී ලංකාවේ ඉතිහාසය සිංහලෙන් ලියවිලා තියෙනවා කියලා සලකන එකම පුරාණ ග්‍රන්ථය තමයි රාජාවලිය කියලා කියන්නේ. මේ රාජාවලිය ග්‍රන්ථයේ පුරාණ ශ්‍රී ලංකාවේ රජකම් කරපු රජවරු සම්බන්ධව සටහනක් තියෙනවා. මෙන්න මේ වගේ මේ මහා සම්මත රජු පටන් සුදවොන් රජුට 7,70,790ක් රජදරුවෝ රාජ්‍ය කළාහ කියලා. අපි පසුගිය වැඩසටහනකින් සාකච්ඡා කරලා දැනුවත් වුණා මේ මහා සම්මත රජු රාජ්‍ය පාලනය සිදු කරලා තියෙන්නේ පුරාණ ශ්‍රී ලංකා භූමිය කියන කාරණේ. ඒ සම්බන්ධව වුණු ශිලාලේඛන අපි ඉදිරිපත් කළා සාක්ෂි සාධක වශයෙන්. ඒ අනුව අපිට පැහැදිලි වෙනවා මහා සම්මත රජතුමා ශ්‍රී ලංකාවේ නම් සුද්ධෝදන රජතුමාද පුරාණ ශ්‍රී ලංකාවේ රජකම් කරපු රජ කෙනෙක් කියන කාරණය. දැන් මහත්තයෝ ඔය සිංහලෙන් ලියවිච්ච රාජාවලිය පස්සේ යන්න ඕනේ. ඔබතුමා 5 වෙනි සියවසේ ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ මහානාම හාමුදුරුව අතින් ලියවිච්ච මහා වංශයට යන්නකො. එතකොට ඒක වඩාත්ම පැරණි කෘතියක්නේ. ඒ කියන්නේ දැන් රාජාවලියේ රාජපරපුර ලියවෙන්න ගොඩක් රජවරුන් පහුවෙලානේ. එතකොට 5 වෙනි සියවසේ ඒ යම්කිසි සීමාවකට වෙනකන් ලියවිච්ච මහා වංශයට යන්නකෝ. ඒකේ දෙවැනි පරිච්ඡේදයේ ඔබතුමා ඔය කියන ඔක්කොම කතන්දර ටික තියෙනවා. මහා සම්මත මනු රජුගේ ඉඳන් ඒ කොහොමද
ඒ රාජනම් එක්කම ඔක්කොම ඒ බුද්ධ කාලයේ ඉඳන්ම ආපු ඒ විස්තර ටික ඒ වගේම බුදුන් වහන්සේ යම් යම් සූත්‍රවල අපි කලින් සඳහන් කරපු ඒ සූත්‍රවල දේශනා කරපු ඒවා ඔක්කොම තියෙනවා. එතකොට ඔය 7 ලක්ෂ ගානම හැදෙන විදිය මේකේ තියෙනවා. 84000කි එහෙම කියලා මේකේ තියෙනවා. ඉතින් ඒ හින්දා ඔය රාජාවලිය පස්සේ ගිහිල්ලා ඔබතුමා කියන්න අවශ්‍ය නෑ මේ ඔක්කාක රාජවංශය ලංකාවේ සුද්ධෝදන රජතුමා ලංකාවේ කියලා. මේ ඉන්දියාවේ ඉඳන් ඔක්කාක රජ පරපුර කොහොමද ලංකාවට ආවේ? අමිතෝදන කුමාරයාගේ ඒ පුතණුවන් හරහා ලංකාවට ආවේ කොහොමද කියලා දැන් අපි පැහැදිලි කරා. ඒ හින්දා ඒ සාක්ෂි සාධක අරහෙ තියෙනවා මෙහෙ තියෙනවා කියලා එහෙම කියන්න අවශ්‍ය නැහැ. මොකද මිනිස්සු දන්නවා ඒක. කරලා රචනා කරපු එපිග්‍රැෆියා සෙලනිකා නැමැති ග්‍රන්ථමාලාවේ 3 වන කාණ්ඩයේ 22 වන ශිලාලේඛන කියවීම ලෙස සඳහන් වෙලා තියෙනවා අනුරාධපුරයෙන් හොයාගත්ත ශිලාලේඛනයක්. එහි නම සඳහන් කරලා තියෙන්නේ a fragmentary slab inscription found at the Buddhist railing near the eastern Dagaba අනුරාධපුර කියලා. එම පුවරු ලිපියේ සඳහන් වෙනවා 4 වන මහින්ද රජතුමා පැවතෙන්නේ ඔක්කාක කුලයෙන් පැවතෙන සුද්ධෝදන රජ පරම්පරාවෙන් කියන කාරණය. මෙන්න මේ විදිහට තමයි ශිලා ලේඛනය පිටපත් කරගෙන තියෙන්නේ. සාමාන්‍යයෙන් සිංහලෙන් පිටපත් කරනවා සිංහල ශිලා ලේඛන. නමුත් මේ ශිලා ලේඛනය ඉංග්‍රීසි අක්ෂර භාවිතයෙන් තමයි පිටපත් කරගෙන තියෙන්නේ. ඒ නිසා ඒක ඔබට කියවා තේරුම් ගන්න පොඩ්ඩක් අපහසු වෙන්න පුළුවන්. ඒත් එක්කම එම ශිලා ලේඛනයේ ඉංග්‍රීසි පරිවර්තනය මෙන්න මේ විදිහට දැක්වෙනවා. මේ අනුව ඔබට පැහැදිලි වෙන්න ඕනේ කිං සුදවුන් කියන නම මෙතනදී යෙදিলা තියෙනවා. මේ සමස්ත පරිවර්තනයේ තේරුම වෙන්නේ ඔක්කාක කුලයෙන් පැවතෙන සුදවුන් රජ පරම්පරාවෙන් පැවතෙන සිරිසංගබෝ මහින්ද රජු කියන කාරණය. මෙතනදී සුදවුන් ලෙස සඳහන් කරලා තියෙන්නේ බුදුන්ගේ පියාවන සුද්ධෝදන රජතුමා බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් එම පිටුවට අදාළ පාද සටහන මගින් සඳහන් කරලා තියෙනවා. පාද සටහන කියලා මම අදහස් කරේ ෆුට්නෝට් එක. එහි සඳහන් වෙලා තියෙන්නේ සුද්ධෝදන the name of Buddha's father කියලා. ඔක්කාක යනුවෙන් රාජ පරම්පරාවක් ඉන්දියාවේ තිබුණු බවට මෙතෙක් පිළිගත හැකි කිසිදු මූලාශ්‍රයක් හෝ සාක්ෂියක් හම්බ වෙලා නැහැ. නමුත් ඔක්කාක රාජවංශය පිළිබඳව වූ පුරාවිද්‍යා සාක්ෂි ශ්‍රී ලංකා භූමියෙන් මේ වෙනකොට සොයාගෙන තියෙනවා. ඒ අනුව ඓතිහාසික මූලාශ්‍ර සහ මේ වන විට තහවුරු කරගත්ත පුරාවිද්‍යා සාක්ෂි අනුවත් මේ දෙවන ලම්බකර්ණ වංශයට අයිති වුණු 4 වන මහින්ද රජු පුරාණ ශ්‍රී ලංකාවේ රජ පෙළපතකින් ජන්මය ලැබුවෙක් විදිහට තමයි අපිට පිළිගන්න සිද්ධ වෙන්නේ. ඒ අනුව සුද්ධෝදන රජතුමාගේ රාජ පරම්පරාවත් පැවතියේ පුරාණ ශ්‍රී ලංකාවේ බව ඒ අනුව පැහැදිලි වෙනවා. ඊට අමතරව එම මම කලින් සඳහන් කරපු එපිග්‍රැෆියා සෙලනිකා කියන ග්‍රන්ථමාලාවෙම දෙවන කාණ්ඩයේ 34 වන ශිලාලිපි කියවීම අදාළවත් මට යම්කිසි කාරණයක් හම්බ වුණා. 34 වන ශිලාලිපි කියවීම ලෙස සඳහන් වෙලා තියෙන්නේ දිබුලාගල මාරවීදියේ රොක් ඉන්ස්ක්‍රිප්ෂන් ලෙස නම් කළපු ශිලා ලිපිය. එහි සඳහන් වෙන්නේ පළමු වන විජයබාහු රජතුමාගේ අගමෙහෙසිය වුණු සුන්දර මහදේවිය පැවතෙන්නේ සුද්ධෝදන රජ පරම්පරාවෙන් කියලා. එම ශිලා ලිපිය මෙන්න මේ වගේ තමයි පිටපත් කරගෙන තියෙන්නේ. ඔකාවස් රජ කුලෙන් නිපන් සුදොනා පරපුරෙන් හිරුගොත් කුලෙන් අභිත්න වූ රෝසිරින් සිරි දිනු දෙවොටුණු මැන්දෑ උපන් විකුඹා නිරින්දු හට අගමෙහෙසුන්ව ගජබාහු දේවයන් වැදූ සුන්දර මහදේවීන් වහන්සේ කියලා. ඒකෙම ඉංග්‍රීසි පරිවර්තනය මෙහෙම නිමාත්‍ය වැඩේ. දැන් පිටිපස්සේ ගොඩාක් පොත් තියාගත්තට හරියන්නේ නැහැ. මේ මහා වංශයේ ඉස්සෙල්ලාම කියෝලා ඉන්න හොඳට. ඒතර මේ මහා වංශයේ පැහැදිලිව සඳහන් වෙනවා අපේ රාජ පරපුර කොහොමද ඉන්දියාවේ ඉඳන් ලංකාවට ආවේ කියලා. එතකොට දැන් ඔය මිහිඳු රජතුමී භාර්යාවක් සම්බන්ධයෙන් ඔබතුමා කියනවානේ. එතකොට මේ බාර් එහෙමනම් ඉතින් මුළු රාජ පරපුරම ඔක්කාක වෙන්න එපා. විජයගේ ඉඳන් ඔය කියන විදිහට ඔක්කොම ඔක්කාක වෙන්න ඕන. නමුත් ඒ අවස්ථාවල විශේෂයෙන්ම ශාක්‍ය වංශයට සම්බන්ධකම් තිබ්බ කුමාරිකාවන් මෙහි ගෙන්නගෙන ආවාහ කරගත් අවස්ථාවල විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා මේ ඔක්කාක පරපුරේ කෙනෙක් සුදවුන් පරපුරේ කෙනෙක් කියලා. ඉතින් වැඩි ඕනේ ගැමුණු කුමාරයා අවුරුදු 12දී මාගමට ගිහිල්ලා අබේ කියන මාමා සමග ඇතිවන සංවාදයම බලන්නකෝ. ඒ සංවාදයේදී ගැමුණු කුමාරයා කියනෝනේ අපි පැවතේ ඉන්නේ සුදවුන් පරපුරෙන් කියලා. ඉතින් ඕක
ඒ සුදවුන් පරපුර ලංකාවට ඇවිල්ලා එතනින් පස්සේ රාජාවලිය බිහිවේගෙන යනවා. ඒතර ඔක්කාක පරපුර මෙහි සඳහන් වෙනවා. එතකොට විශේෂයෙන්ම ඔක්කාක කියන පරපුර ලංකාවට ලංකාවේ මිනිස්සුන්ට ආගන්තුක වෙච්ච හින්දා සහ බුදුදහමට තියෙන ලැදියාව සහ සුදවුන් පරපුරට තියෙන බැඳියාව විශේෂයෙන් පෙන්වන්න ඕන හින්දා ලංකාවේ මිනිස්සුන්ට කොටන ගල්ලෙන් වල ඕවා කෙටුවා. අපි පැවතෙන්නේ සුදවුන් පරපුරෙන්. ඉතින් ඉන්දියාවේ ඕක කොටන්න අවශ්‍ය නැහැ කොහෙවත්. සුද්ධෝදන පරපුර ඔක්කාක පරපුර අපි කියලා කොහෙවත් සඳහන් කරන්න ඕනේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේගේ සූත්‍රවල තියෙනවා සහ ඒ විවිධ પરම්පරාවන් වල ආපු ඒ මතකයන් එක්ක තියෙනවා. ඒකොල්ලන්ට ඒක ලියලී ඉන්න දෙයක් නැහැ කොහෙවත්. ලංකාවේ ඕක ලිව්වේ අපි මෙන්න මේ වගේ පරපුරක් කියලා අපේ ලාංකික ආගන්තුක ලාංකිකයන්ට පෙන්වන්න. ඉතින් තව ගොඩක් වීඩියෝ තියෙනවා අපි ඒව ගැනත් ඉස්සරහට කතා කරනවා. මං හිතන්නේ මේක හොඳ ආරම්භයක් වේවි කාටත් නැවත ඔවුන්ගේ වීඩියෝ ගැන සාකච්ඡාවක් ඇති කරගන්න.